ගාලු මුල්ලට යන ගම්මානේ පිරිසිදු කරනවා පාර. අපේ අම්මා සහ මම එකතු වෙලා දැන් මේ මීටර් 150ක් විතර අතු ගාගෙන ආවා. තව අතු ගන්න තියෙනවා. පහුගිය දවස් ටිකේම වැහැලා මේ පේනවා නේද කොළරොඩු. තව පල්ලමට තියෙනවා මීටර් 200ක් විතර අතු ගන්න. මේ කඳු බායෙම ඈත චන්ද්‍රිකා වැව් හිටම් පේනවා ඈත වැව් ඉස්මතු කඳු හෙලේ ඉඳලා පල්ලෙහාට බලනකොට පේන්නේ අපේ ගමට යන මාර්ගය. අපේ අම්මා අතු ගන්නවා මහන්සි බලන්න නැතුව. මගේ වයස කියලා නෑ අම්මත් ගම වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කියන කැපකිරීමෙන් ඉන්න මිනිස්සේ. මහන්සි බලන්න නැතුව රෙඩ දුක් පැත්තක තියලා එයත් වැඩ කරනවා. වැඩේ කියන්නේ මේ වැඩේට හවුල් වෙන කවුරුත් නෑ. දැන් අපි දෙන්න විතරයි මේ වැඩේ ඉඳලා කරන්නේ. ඒ වනේද තියෙන කොළරොඩු. මේවා යථාකාලෙදි තව ටිකක් මේ විදිහට ගොඩ ගහන්න ගත්තොත් සර්පයෝ බිත්තර ගහනවා. ඊටසේ පැටව දාපුවම යන්නේ මිනිසුන්ට දෂ්ට කරන්න ඉඩ තියෙනවා. උපවත් මිනිස්සු මේ ගමේ ජීවත් වෙන්නේ. සපත්තු දාගෙන කවුරුත් යන්නේ නැහැ බූට් දාගෙන. ඉතින් සර්පයෝ දෂ්ට කළා පාරෙන් මැරිලා වැටෙනකම් කවුරුත් දන්නේ මොකද කෑවේ කියලා. මේ කොළරොඩු ඇස්සේ කුණ කට්ටු වගේ සත්තු බිත්තර දානවා හිතා ගන්න බෑ. ගෝනුස්සෝ කිරිගෝනුස්සෝ වගේ විසකුරු සත්තු ඉන්නවා. ඉතින් මේ පාර සුද්ධ කරනවා. පාර සුද්ධ කරනවා කියන්නේ නිවනට යන මාර්ගය එලිපෙහෙලි කර ගන්නවා වගේ වැඩක්. මොකද මග මානවක ජාතකයේ මග මානවකයයි යාළුවෝ 31 දෙනායි එකතු වෙලා පාරවල් පිරිසුදු කළා. ගෙවතු මංමාවත් එලිපෙහෙලි කරලා පිරිසුදු කරලා දුගී දුප්පත් අහිංසක මිනිසුන්ට නවතම් පොළවල් හදලා දීලා වැසිකිලි පහසුකම් හරි ගස්සලා දීලා ඒ දඬු හරි ගස්සලා පිරිසුදු කරපු ඉඳා දිව්‍ය ලෝකේ සද්දේ දුවලා ඉපදිලා තියෙනවා කල්ප ගාන. එනයිති අපිටත් ඒ නිවන් මාර්ගයේ කෙසේ වෙතත් අපිට පුළුවන් වෙයි දිව්‍ය ලෝකයකට හරි අවසාන මොහොතේ ය아가න්න. ඒකට පිළියමක් ඇටියට මහන්සි බලන්න නැතුව අපි මේ සම දානයක් සූදානම් කළා. දැන් මේ කටයුතු තමයි මේ විදිහට පිරිසුදු කරගෙන යන්නේ. එහෙනම් මේ වෙසක් පොය ළඟ හින්දා අපි කරගත්තු මේ පුණ්‍ය කර්මය ඔයාලා දැක බලලා ඔයගොල්ලොන්ගේ සිතට බුද්ධානුගුණ ප්‍රීතිය ඇති කරගෙන හිතේ ශ්‍රද්ධාව උපදවාගෙන සංසාර දුකෙන් අත මිදීමට ඔයාලට ඔයගොල්ලන්ගේ මිය පරලෝක ඥාතීත ඇතින් අතුරු සියලු දෙනාට ඉෂ්ඨකාමී දෙවියන්ටත් කෝටි අස්සක්වල දෙවි දේවතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට සම්‍යා දෘෂ්ටික දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. අපද සම්මා සම්බුද්ධ ශාසනයේ දතිරාජ් කළ ආරක්ෂා කර දෙත්වා කියන උදාන චේතනාවටුව පින් සිටිවිල්ලෙන් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තව ඉදිරියට අද දවස පුරාම මේ කටයුතු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන සියලු දෙනාට සුබ දවසක් වේවා. යහපත සැනසීමක් උදා වේවා. පිරිසිදු සිත් නිරතුරුවම සිතුවිලි යහපත් සිතුවිලි උදා කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ වීඩියෝ ප්‍රතිගත කළේ මම එනම් සියලු දෙනාට උත්සාරණයි දෙවි හිටයි ජයග්‍රහයි දවසක් වේවා. තෙරුවන් සරණයි.